ඔබත් උදේට වාහනේ පනගන්වලා විනාඩි 5ක් 10ක් එන්ජිම රත් වෙනකම් බලාගෙන ඉන්න කෙනෙක්ද? ඇත්තටම අලුත් වාහනවලට මේක අවශ්‍යද? නැත්නම් ඒක නිකම්ම සල්ලිත් කාලයත් නාස්ති කිවීමක් විතරද? අද අපි මේ ගැන ඇත්තම කතාව බලමු. ඔබ පාවිච්චි කරන්නේ 1990ට කලින් ආපු කාබියුලේටර් තාක්ෂණයේ තියෙන පරණ වාහනයක් නම් ඔව් විනාඩි කිහිපයක් රත් කරන එක අනිවාර්යයි. මොකද ඒවායේ පෙට්‍රල් හරියට දහනය වෙන්න නම් එන්ජිම රත් වෙන්නම ඕනේ. හැබැයි ඔබ පාවිච්චි කරන්නේ අද කාලේන EFI වාහනයක් නම් විනාඩි ගණන් රත් කිරීම කිසිසේත්ම අවශ්‍ය නැහැ. මොකද මේ වාහනවල තියෙන සෙන්සර් මගින් පරිසර උෂ්ණත්වය අඳුරගෙන ඉන්ධන මිශ්‍රණය ඉබේම පාලනය කරනවා. ඇත්තටම කිව්වොත් වැඩි වෙලාවක් එකතැන අයිඩල් කරන එක වාහනයට හොඳ නැහැ. එකතැන නවත්තලා තිබ්බම එන්ජිම රත් වෙන්න ගොඩක් වෙලා යනවා. මේ වෙලාවට එන්ජිම ඇතුළට යන්නේ තෙල් වැඩි මිශ්‍රණයක්, rich mixture. මේ වැඩිපුර තෙල් නිසා සිලින්ඩර් බිත්තිවල තියෙන ආරක්ෂිත ඔයිල් පටලය හොදගෙන යන්න පුරුවන්. ඒක එන්ජිමේ ආයු කාලයට හොඳ නැහැ. තව විශේෂ දෙයක්. ඔයා එකතැන නවත්තලා රේස් කළාට රත් වෙන්නේ එන්ජිම විතරයි. ගියර් බොක්ස් එකේ ඔයිල් රත් වෙන්නේ නැහැ. ගියර් ඔයිල් රත් වෙන්න නම් වාහනේ දුවන්නම ඕනේ. එහෙනම් කරන්න ඕන හොඳම දේ මොකද්ද? පළවෙනි දේ. වාහනේ පනගන්වලා තත්පර 30ක් විතර ඉන්න. එන්ජින් ඔයිල් ටික උඩට එන්න ඒ වෙලාව හොඳටම ඇති. දෙවෙනි දේ. ඊට පස්සේ අනිවාර්යෙන් හිමින් ගමන පටන් ගන්න. විනාඩි 5ක්වත් යනකන් එන්ජිම රේස් කරන්නේ නැතුව ස්මූත් එකේ යන්න. වාහනේ දුවනකොට තමයි එන්ජිමයි ගියර් බොක්ස් එකයි දෙකම ඉක්මනට රත් වෙලා නියම පදමට එන්නේ. මේ වෙලාවට තමයි වාහනේ තර්මෝස්ටැට් එකේ වැදගත්කම එන්නේ. තර්මෝස්ටැට් එකේ වැදගත්කම ගැන අදහසක් ගන්න මම කරපු වීඩියෝ එකක් ඇති බලන්න. ඒ නිසා මතක තියාගන්න. අලුත් වාහනවලට වෝම් අප් එකකට වඩා වැදගත් වෙන්නේ ජෙන්ටල් ස්ටාර්ට් එකක්. මේ වෙලේ තවත් වාහන ගැන වැදගත් තොරතුරු දැනගන්න අපිව ෆලෝ කරන්න. ඔයාගේ වාහනේ ගැන තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න.